මම මේ 225cc 6speed dual sport bike එක ගත්තේ ලක්ෂ 2.5කට. මේ ලක්ෂ 2.5කට ගත්තු budget dual sport bike එක මට idea එකක් තියෙනවා ADV conversion එකක් කරන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ conversion එක කරන step එකේ පළවෙනිම ටික තමයි මම මේ ගත්ත අලුතෙන් ගත්තු bike එකේ oil මාරු කරලා මේක running condition එක හරියට හදාගන්න එක. මේකේ සද්දය ඇහුණාම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන පොඩ්ඩක් සයිලන්සරේ ලීක් එකක් තියෙනවා කියලා තේරෙනවා. දැන් තියෙන සද්දේ ලීක් එක හැදුවට පස්සේ තියෙන සද්දේ. ඊළඟට මං කරේ ස්පොකට් සෙට් එක මාරු කරව එක. මේකේ ඉස්සරහට එන්නේ 15T පිටිපස්සට එන්නේ 43T ඔරිජිනල්. එතකොට චේන් එකේ සයිස් එක 520. මම ADV කන්වර්ෂන් එකක් කරනවා නම් මට පිටිපස්ස ස්පොකට් එක මීට වඩා ලොකු කරන්න වෙනවා. ඒ දැනට මං ඔරිජිනල් විදිහට තියාගන්නවා. ඊට පස්සේ මං කරේ ඔයිල් කූලින් රේඩියේටර් එක භූමිකලුයි ඩිෂෝප්ුයි දාලා හොදපු එක. ඒත් ඒක හරියට ක්ලීන් වෙන්නේ නැති නිසා මම සර්විස් එකකට ගිහිල්ලා කෙමිකල් දුවිලි ටික ඔන්න දැන් ඒක හේලුවට පස්සේ තියෙන විදිහ. දැනට පාර්ට් 1 එක ඉවරයි. එහෙනම් පාර්ට් 2 එකෙන් ඉස්සරහට ළඟදිම හම්බෙමු.